හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අද සුපිරි වීඩියෝ එකක් තමයි මම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද ඊමණි වීඩියෝ තමයි ගෙනාවා. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත් ඔයාගේ ජීවිතේ වුණත් වෙනස් වෙන්න තියෙනවා. මොකද මේ ලෝකේ තියෙන ඊමණි platform වලින් ලොකුම රේටින් එකක් තියෙන platform පහ ගැන මම අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත් ඔයාලට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න හැකියාව තියෙනවා. මේ platform පහ අතරින් ඔයාලට ගැලපෙන එක තෝරගෙන ඒක ඒ පටෆෝර්ම් එකක්වා වැඩ කරගෙන ගියොත් පට ජීවිතය නස් කරගන්න පුළ එන වීඩත් එකතු වෙන්න ගෙන මතක් කරනවා එන අපයම් වීඩියෝකට විරෝඩි හිල්ලා කතා කරමු මේ මාතෘකා පහ ගැන. ඉස්සලම තෝරගත් මාතෘකාව තම දරස් සෙලින්. ඉතින් දරස් සෙලින් අපි දන්න ඇතිවුණට ගොඩක් ලංකාවයයි කරන දරස් සෙලි හරිද. ඉතින් අපි ඒක ගොඩක් එලිවෙන් නැත්තේ මොකද එක අර ඕඩස් වලින් යන්න එත හින්දා අර ගොඩක් අය දන්නේ නෑ මේක ලංකාව කරනවාද නැද්දි කියලා. හැබැයි ගොඩක් අය ලංකාව කරනවා අපි දන්න ඇතිවුණට. ඉතින් දරස් සෙලින් කියන හොඳ ඉමනි පටෆෝර්ම් එකක්. ඉතින් මේක අපිට උපයන්න පුළුවන් සරලගොත් මේක වෙන්නේ අපිට තියෙන්නේ එක්කෝ කොහෙන් හරි අඩුවට ඔය පිට රටින් වගේ දැන් පිටරට වෙබ්සයිට් ගත්තොත් පිටරට ශොපින් වෙබ්සයිට් ගත්තොත් අලිප්‍රසීබේ වගේ තියෙනවා ඒ වගේ සයිට් තියෙනවා අලිබබා තියෙනවා. ඉතින් ඒ වගේ සයිට් වලින් අපිට පුළුවන් ඔන්ලයින් මොන අයිටම් ලංකාවට ගෙන්නගෙන අඩුවට ගෙන්නගෙන අපිට පුළුවන් දරස් සෙලින් හරහා ලංකාවේ අයට ඒ අයිටම් වල ෆොටෝස් දාලා ඒ වගේ ඇඩ් එකක් දාලා දරස් එකේ අපි දැන් දරස් එකේ උඩට පල්ලයට යන්නේ ඇප් එකේ. ඉතින් ඒ වගේ අපේ අයිටම් එකක් සෙලින් වෙන්න දාලා අපිට පුළුවන් අපේ අයිටම් එක අපි ගත්ත මුදලට වඩා වැඩි මුදලත් දාලා විකුණන්න පුළුවන්. ඉතින් අපිට ඒක ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ ජොබ් එකක් ගැන හොඳ ඔන්ලයින් පලට්ෆෝර්ම් එකක් අපිට පුළුවන් ඒ පලට්ෆෝර්ම් එකේ වැඩ කරගෙන යන්න. ඒහින්දා ලංකා ගොඩක් අයි මේ දරත් සිලින් කරනවා ඒක අර අපි දන්න ඇතිවුණට මඟ කලින්කෝ වගේම අර එක ලොහොඳ පලටෆෝර්ම් එකක් දෙවනිටම තෝරගත්තේ ඩොක්ෂිපින්. ඉතින් ඩොක්ෂිපින් කියන්න ඉතාමත් හොඳ පලටෆෝර්ම් ඔන්ලයින් ජොබ් එකක් හොඳ පලටෆෝර්ම් ගත්තම් දැ අපට ඩොක්ෂිපින් කරන්න පුල එක වෙබ්සයිට් තියෙනවා ස්පොටිෆයි වගේ ඒ ඩොප්ෂිපින් ඒ වගේ ගොඩක් දේවල් වෙබ්සයිට් හරහ අපිට පුළන් ඩොප්ෂිපින් කරන්න හරද. ඒ අතර ප්‍රසිද්ධ වෙබ්සයිට් දෙකට තියෙන ඒබයි ස්පොටිෆයි කියන වෙබ්සයිට් දෙක අපට ඒ හර ඩොප්ෂිපින් කරන්න ඩොප්ෂිපින් වල වෙන්න මොකක්ද කියරම සරලව කියන්න. ඩොප්ෂිපින් කියන්නේ අපිට වෙනම වෙබ්සයිට් එකින් මොකහරි අයිටම්යක් කෝඩ කරලා ඒ අයිටම් එක අපි ඊබේ හරහගේමක දැන් අපි අලිය ප්‍රස් සරහා ධාරණයකද ම කියන්න අලිය ප්‍රසරහා මේ වක්හරි අයිටම්ම කෝඩ කරලා ඒ අපි ඊබේ හරහා විකුණනු. ඒගැන අපේ හැබැයි අය අපි ඕඩගන අයිටම් එක අපි ළඟට එන්න ඇතුව ඊබේ හරහා ඕඩ ගැන ඉබේරහා අයිටම් එක බයි කරන කස්ටමට අපි අවන හැබැයි ඕඩ එක අපි ගාවට එන්නේ නෑ. ඉතින් එක තමා ඩ්‍රොප්ෂිපින් කියන්නේ මේක ලාභයක් කෙන අප දැන් ගන්න මුදලට වඩා අපේ විකුණන කෙනාට වැඩි මුදලකට තමයි අයිටම් විකුණන්නේ. දිකින් අපට ලොකු ලාභයක් කෙනවා ඩොක්ෂිපින් හරහත් එම ඩොප්ෂිපින් ගැන්න තරතින් ස්කෑම් හිම මුණුවන්න මීටි මේවා නැතිවෙන්න ඇති ඔන්ලයින් ජොබ් ඔන්ලයින් පටෆෝර්ම් ඒ හින්දා මේවා නැතිවෙන්නේ නෑ හින්දා රානික අපේ කැපවීම මත තම මේක අපිට සල්ලි හොන්න තියන්නේ. ඒක නිසා ඔයාලගේ කැපීම උත්සාහය තියෙන්න්න ඕනේ. ඒක මඟර වීඩියක පටන්ගත්නම කිව්වොත් කිව්වේ ස්කිප් නොකර බැලුවොත් වීඩියෝ එක ඔයාගේ ජීවිත වනත නසෙන්ට දිතියෙනවා කියලා අර්ද නැතන මේ ඩ්‍රොප්ෂිපින් ගැන කතා කරනකොට ඩ්‍රෝෂිපින් ඊබේ හරහ තමා වෙන්න ගොඩක් ඒබේ ඩොක්ෂිපින් තමා ගොඩක් ප්‍රසිද්ධව තියෙන්නේ ස්පොටිෆයි හෙම අර ප්‍රසිද්ධ නෑ හැබයි ස්පොටිෆයි කරනවා ඩොක්ෂිපින් හරද තොල ඒබේ ඩොක්ෂිපින් කරද අපි අලිපස්සකින් තමා අයිට මොකර අයිටමයක් අඩුවට අයිටම සෝරගෙන අපි අයිටම එක පොටස් ටව් කරන අලිපස් වෙබ්සයිට් එක අපි ඒක ඊබේ එකේ දානවා මේ ඇඩ් එකක් කර අපි ඒබේගේ සාමාන්‍ය අලිපස් එක යනකොට අපි අයිටම එක තොරගන්න වගේ ඒවගේ ඇඩ් එකක් අපි පොටොස් දාලා ටයිඩ්ල එකත් දාලා දානවා. එතකොට ඒක කවරුවාඩ කස්ටම කෙනෙක් බයිකරපු ගමන් අවශ්‍යල බයිකුණුත් එහෙම අපිට තියෙන අලිපස් එකින් කස්ටම එක අයි ඇඩ්‍රස්සකට ඒ ඕඩකය වන්න ඊට පස්සේ අපිට ඒ හැබැයි අපි ඇඩ් එක දානොකට අපි අර ගන්න මුදරට වැඩි මුදරකින් තම ඇඩ් එක දානය අයිටම් එක දාන්න එතකොට අයිටම් එක කස්ටම් බයිකරට පස්සේ අපිට තියන්නේ ඒ මුදලේ අර අයිටම් එක ඕඩ කරලා කස්ටම එක ඇඩ්‍රෙස එකට යවන්න තියෙන්නේ. තකොට අපිට
අපි අර වැඩි මුදල කරන අපි අයිටම ගන්න මුදලට වඩ වැඩි මුදල කරන අර ඒබේගේ දැම්ම අපට රේතන ලාභයක් කියෙන ලොකු ලාබ බලාගන හැබැයි ඕඩස්දාර අයිටම් එක ඇඩ්දානයන්න එපා මොකද තුකට අපිට ඕඩස් එන්නේන සමනි පොඩි ලාභත්තියාගෙන තමා ඒබේගේ ඇඩ්ඩක දාන්නන ඩොක්ෂපින් කරනකොට මොද මං කලින්කවගේම මේකට කැපීම අත්‍යවශ්‍යයි කැපීමනතු මේකට මේ ජොබ්බෙක් කරන්න බෑ රොක්ෂපින් කියන්නේ කැපීම අත්‍යවශ්‍යම ඔන්ලයින් ජොබ තුන්මිනිටම කතා කරන්න මග යොදාගත්ත මාතෘකාව තමා ෆයිව කියන්න ඉතින් ෆයිව කියන්නේ ගොඩක් දන්න අය ගොඩක් ඔන්ලයින් ජොබ් කතා කරහම ෆයිව කියන මාතෘකාව දන්නති කවුරුත් නෑ මොකද ෆයිව කියන්නේ ඒ තරම් ප්‍රසිද්ධ වුණ ඔන්ලයින් ජොබ් එක ති මේ ෆයිබ වලින් සාර්ථක වෙන්න ගොඩක් අමාරු හැබැයි මේ කොහමරි අපි කැප්වීමේ මහන්සියෙන් කොහොමරි මේ ගොඩදාගෙන මොකක් ගික්ස් දාලා කොහමරි ගොඩදාගතොත් ඉතින් ජීවිතේම ගොඩ තමා ගික්ස් දාන්න නොන මේ ෆයිව එක කියන්නේ අර ගික්ස්වලින් ප්‍රවන් නොන මේ ෆයිව කවන්ට හට සාමාන්‍ය ගිවත් ඉතින් ගික්ස් දාන්න ඕනේ එක දෙකක් ගික්ස් දැම්ම කියලා හරියන්න අරද මොද ගික්ස් වලින් පටන්ගත්තේ වාටවේ තේරෙන් එතට මොකද මේ ගික්ෂයක් කියන කියලා මම කියල දෙන්නම් ගික්කයක් කියන්නේ අර ගික්ෂයක් කියන මේ ෆයිවල අපි වැඩ කරදදි අර ඇඩ්ඩ එකත්වන වගේ ෆයිවෝල වැඩ කර ගික්ස් කියල දෙයක් තියෙන ඉතින් අපේ ස්කිල්ල ගනුව අපිට ස්කිල්ල කියන අපිට ෆොටෝ ඩිට කරන්න පුළුවන්න වීඩියෝ ඩිට කරන්න පුළුවන්න තොට ලෝග හදන්න පුළුවන් බැන හදන්න පුළුවන් තම්මය හදන්න පුළුවන් අපට තිීම ෆයිව එක ගික්ස එකක්දාන්න ගික්ෂයක් කියන සාමානෙන් අපි ඇඩ් එක කොයි මන්න එක ඇඩ්ඩ දාන වගේ වගේ එක්කට තම ගික්ෂයක් කියලගන්න හරද ති එකක් දාන්න තිීන් හරද එහම දැම්මට පස්සේ අපි එකක් දෙකක් දැම්ම කියල බෑ ඇ මේවට ගොඩක් දාන්නු සෑහෙන්න 500ක් විතර දාන්නුව තකොට තමා මේ අපිට ඕඩ එකක් කම්පේ අර්ද අපි විතර ගැපීම මහන්සේක ඉදිරි ගික්ස් හෙන ගොඩක් දැම්මහම අපිට හම්බෙන විසිදහක විතර ඕඩයක් කියන්නේ අර එකවැර හම්බෙන සුපිරි ඕඩර එක අර හැබැර ගික්ස් දානකොට සාමාන්‍යින් අර ලොකු මුදලට දාන්න හොඳ නෑ හෙමුණුත් අපට ඕඩ එන්න කස්ටමස් ලගේ සාමානෙන් පොඩි වාට ගැලපෙන ලොකු මුදලත් දාන්නතුව සාමාන්‍ය කානත් දාපා දාලා ගික්ෂයක් දද්දි අනිවාරෙන් ඔොඩසැක් කෙනවා හැබැ එකත් දෙකත් දා ලබෑ ගික්ස් කලින්කවගේම ගික්ස් දාන්නන් 500ක්වත් විතර තොරතම එන්න මොකද මේ ෆයිව කියන්නේ ලෝකෙම ඕඩියන්සයක් ඉන්න ගැන්නේ වැඩියම මේ ෆයිව එක ඉන්න ඇමරිකාව ෝඩියන්සියක් හරද හැබ මේ ලෝකෙම මේ ෆයිවකින් පලට්ෆෝර්ම එක පාවිච්චි වෙනවා හැබ වැඩියම ඉන්න මං කලින්කවගේ ඇමරිකාව ෝඩියන්ස එක තොකට ඇමරිකාවෙන් දෙ සාමානින් අපි ෆයිව එක වැඩ කරදදි ෆයිවකින් වැඩිය මොඩසෙන් ඇමරිකාව ෝඩියන්සකින් තකොට අර අඩු මුදලට ඩොරස්වලින් අඩු මුදලට අර තියනවා තමා බලන්නේ ආය රිවියස් බලනවා රිවියස්ක් බල්ල තම ඇමරිකාව ෝඩියන්සිකින් ෝඩ එකක් දෙන්නේ ඒක හින්දා වා මේ ෆයිවගේ අර ගික්ස් පන්සියක් විතර හොඳර දාන්න හොඳර අර ආකර්ශනය වෙන විදිහර ගික්ස් දාන්න ඕනේ ති ෆයිව ගැන දැනගන්න වැඩදුර අවශ්‍යතාවයක් ඕනන යුටබගේ සච් කල බලන්න තොට වීඩියස් කොඩත් තියෙනවා ඒවා දැන් දන්න ඇතිකෙනට යුටබගේ සච් කල බලන්න පුළුවන් හතරවෙනි කතා කරන්න යොදාගත්ත මතෘකාව තමා ස්පෝක් ගික්ස් කියන්නේ ඉදි මේ ස්පෝක් ගික් කියන්නේ මයිකෝඩ් ජොබ් තියෙන පටෆෝර්ම් එක හරිද මේකත් හරි ප්‍රසිද්ධ සයිට්ටක් හරිද මම හැම එකම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කියන කියනවා කියලා වල හිතන ඇති හරිද මේ මම යොදාගත්තේ මාතෘකා පහ මං කලින්ගේ වගේ මර මුලින් මීඩියක පටන්ගත්දී මං අටකිවනි රේටිං සාමාන්‍යයෙන් වැඩියෙන් තියෙන පටෆෝර්ම් පහත්තා ම මේ වීඩියෝ කතාගන්නඩ යොදාගත්ත ති මේවා ඩක් අයි යස් ගැන්නේ සල්ලි හොෙන පටෆෝර්ම් පහත්තම මේ යොදාගත මාතෘකා පහතොට වේ අතරට ස්පෝර්ග් ගිස් කියන සයිට් එකත් අදාලායි තකොට මේකින් මයික ජොබ් තියන්නේ සාමාන්‍යය මයික ජොබ් කනට හෙත්වෙනවා ෆේස්බුක් ලයි කරන්න කමෙන්ට් කරන්න ඒවගේම YouTube වීඩියෝ බලලා ඒවට කමෙන්ට් කරන්න ඒවගේ පොඩිපොඩි ටක්ස් කරන්න තියන්නේ මේ ස්පෝගික් සයිට්ගේ ඒක කරනවට මෙයාලා ඩොරර්ගේ වුණු එකැන මේක වෙන්න මෙහිම සාමාන්‍ය මේ වෙබ්සයිට් එකට පිටට ෝඩියන්ස එක YouTube චැනල් වෙබ් ෆේස්බුක් පේජ් කරන අය ඒවා දාන ඇඩ් මේ වෙබ්සයිට් එකට ගාන ගෙවලා යාලගේ ඇඩ්ඩක දානවා ඊට පස්සේ අපි ඇඩ්ඩක ඒ ටාක්ස්ක යා දෙන ටාක්ස එක කරාට පස්සේ එයාල ගෙවලා යන වෙබ්සයිට ගෙවපු සල්වලින් අපට යම් කිසි කොටසක් ගෙවනු අන්නේ හම්බෙන කොටස තම අපි අපේ මුදල ඒගන්න අපට හම්බෙන කොටස අපට පුළුවන් බෑංකට විට්‍රෝ කරන්න ඒක කිසි ප්‍රශ්නය බෑංකට උම්බෑ ඒකර අපේ මොකක්ද පයිනෑස්සකට වගේ දාගෙන අපේ බෑංකට ගන්න පුළුවන් හර තවදයක් කියන්න නොට මේ ස්පෝගික් සයිට් එක මං මාතෘව කිව්ව විදිහට මේක ලේසින හැබැ වැඩ කරන්න අර ටාස් කරන්න ගහම හෙන අමාරු අරද ඒකත් කොමන් කියන්න මෝන්න වීඩියෝගේ ඒ ටාක් සමාරු කරන්න හැබැ වගේ මං කලින්
මාතෘකාවල කිවවාගේම උත්සාහය ගැබවීමයි තියෙනවන කරන්න බැරි දෙයන්න අනිවාරෙන් වාට මේක කරන්න පුළන් ඔයාගේ උත්සාහය තියෙනවන මේ සයිට්ටගෙමුත් වැඩ කරලා වාට ජීවිතයකොට දාගන්න පුළ පස්සනයට කතා කරන්න තු මාතෘකා තමා අප කියන්නේ ති මේ අප පෙක්සයිට් එකත් සෑහෙන් රේටින් තියෙනවාට ඉන්ටර්ටේ සච් කරන පුළන් අප වෙබ්සයිට් එක කොච්චර රේටින් තියනද කියලා බලාගන්න පුළුවන් සර්ච් කරලා ඉතින් මේ අපක් වෙබ්සයිට් එකත් මේ ෆයිව එක වගේම වෙබ්සයිට් එකක් මොකද මේ ෆයිව එක කරන වැඩටිකක් මතම මේ අපක් වෙබ්සයිට් එකත් කරන්න තියන්නේ එහින මේ පලට්ෆෝර්ම් එකත් සෑහෙන්න ප්‍රසිද්ධයි ෆයිව එක ගික්ස් දානවගේ මේ වෙබ්සයිට් එක දික්ස් දාලා කරන්න තියෙන්නේ අර ෆයිව එක තරම් ෝඩියන්සි කන්නෑ මේක හැබැයි මේකෙත් අර විදිර රේටිං ඕඩස් එනවා අර සෑහෙන්න ගික්ස් දාන්න ඕනිතින් ඕඩ එකක් ගන්නනා පලනි ඕඩක් ගත්තර පස්සේ දෙවනි ඕඩ එක ගන්න එච්ච රමාරු වන්න ෆයිව එක අප්වර්කගේ ඒහින්ද පලනි ඕඩක් ගන්නරම් කැප්වීම අනිවාරෙන් ගික්ස් දාන්න ඕන 500ක් හත්තකොට අපට පුළුවන් පලනි ඕඩක් ගත්තර පස් දෙවනි ඕඩ එක එන්න එච්චර ගාන කාලයක් යන්න දෙවනි ඕඩ එක ලේසින් ගන්න පුළන් පලනි ඕඩක් ගන්න තම කට්ට කන්න ඕන හරද එකයි තියෙන ගික්ස් දාන්න ඕන සෑහෙන්න දවසින් දවස බල දාන්න අර මේ අප්වර්කගෙක් කරන්න තියන අර විදිහට ගික්ස් දාලා වාගතින ස්කිල්ල ගනු වාට ෆේස්බුක් ලෝක හදන්න පුළුවන්න තවට වෙබ්සයිට් හදන්න පුළුවන්න ඇඩිව කරන්න පුළුවන්න තවට මනද YouTube තම්මේ හදන්න පුළුවන්න ලෝක හදන්න පුළුවන්න බැන හදන්න පුළුවන්න පාටේ තමන්ගේ තින ස්කිල්ල කනුව ගික්ස් දාලා සෑහෙන ගික්ස් පුරුවන්න තියන්න තකොට කස්ටම කෙනෙක් වගේ ගික්ස් ආවාගේ ගික්කට අදාළ පයිස්සක යාට ලාබයින වගේ ස්කිල්ල එක අනුවරවා හදන පෝස්ට එක ආකර්ශණී යන ක්‍රියටි වුණ වාට ඕඩයක් අනිවාරයෙන් වෙනවා ඒක අයිතින් කියන්න දෙන්න අනිවාරෙන් ඕඩයක් කෙන හොනතින් අද කතා කරේ වැදගත් මාතෘකාවක් ගැන ඉතිං ඊමනී ගැන කතා කරදදි ගොඩක් YouTube එක වීඩියෝස් තියෙනවා එකක ඔය මද ටයිප් කර සල්ලි හොනවා ඒවයිතින් වීඩියෝ බලනවා විතරයි හැබැයි ඒවා සාර්ථක ඔන්න ජොබ් නෙමි හැබැයි මං අද කතා කර පිඩිකු වාට ගොඩක් වැදගත්තේ මොකද දැනට ලෝකේ තියෙන රේටිං වැඩියම් තියෙන ඔන්ලයින් ජොබ් මාතෘකා පහක් ගැන මං අද වීඩියෝ ගෙදි කතා කර ඉතින් වා මේ වීඩියෝ ස්කිප් නොකර බැලුවන අදවාට වගේ ජීවිතය වෙනස් කරගන්න පුළ මේ මාතෘකා පහෙන් වාට කැමති එක මාතෘකාවක්වා තෝරගෙන වට ලේසි වෙන මාතෘකා තෝරගෙන වාට පුළුවන් මේ ඒ ඔන්ලයින් ජොබ් එක කරගෙන යන්න දිගට තෝට වාට පුළුවන් සාර්ථක වෙන්න වගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ඒ ඔන්ලයින් ජොබ් එක දිගටම වගේ උත්සාහය කැපීමයි මත වැඩ කරන යොත් වඩ ඒල්ලන් ජබ් එකින් සාර්ථක වෙන්න පුළුව ඉතින් මම හිතන අද වීඩියෝවාට ගොඩක් වැදගත් නැති කරන පොතම වැදගත් කටෙන්් එකක් විදිහට අද වීඩියෝ ගෙනාව ඉතින් වීඩිය හොදන අනිවාන සබස්ක්‍රයිබ් කරන්න චැනල්ල එක අනිවාරෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේ අදහස කමෙන්ට් කරන්න කියලා අනිවාරය මතක් කරන්න ඕනේ මොකද ඒ අදහස මට වැදගත්වන ඊළඟ වීඩියෝට වාලක වෙන්නවන කොහොමද ඉළඟට ගෙන්න්නවන වීඩියෝ මුණද ඒව කමෙන්ට් කරන්න අනිවාරෙන් මේ වීඩියෝක වැදගත්වන නිසා අනිවාරය යාලුන්ට බලන ෂයා කරන්න කියල මතක් කරන අහිනම් අපි ආයත් සුපිරි වීඩියෝකින් හමුවෙනවා මාදර සම ගන්න ඉහිලෙන්න්න හැමෝටම ජයවේවා